සුබ දවසක් හැමෝටම. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද වට්ටක්ක දළු වලින් රසවත් ඩිෂ් එකක් හදාගන්නේ කියලා. මේක ඇත්තටම හදන්න හරිම පහසුයි. ගොඩක් දේවල් අවශ්‍ය වෙන්නෙත් නෑ. ඒ වුණාට පුදුම රසක් තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් මේක හදාගන්න. ඉස්සෙල්ලම මම ඕගොල්ලන්ට පෙන්නන්නම් මගේ වට්ටක්කවැල. මේ වට්ටක්කවැල මම හිතලා පැල කරපු වැලක් නම් නෙමෙයි. ගෙදර කොම්පෝස්ට් වලට දාන කිචන් වේස්ට් එකෙන් ඉබේම පැලවෙලා. ඒ වුණාට පේනව නේද හැදෙන අපූර්ව. මුළු වත්තම ආක්‍රමණය කරගෙන යන්නේ. මේ තියෙන්නේ හොඳ දළු. මෙන්න මේ වගේ ලපටි දළු තමයි අපි කඩා ගන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවනේ ඒකේ පාට වෙනස්. ඉතින් අපි මේ විදියට ලපටි දළු වලින් ටිකක් කඩා ගමු. දැන් ඉතින් අපි මේක පිරිසිදු කරගන්නයි යන්නේ. ඔයාලා දන්නවද? කහ ලුණු කියන්නේ අපිට ස්වභාවිකවම උරුම වෙලා තියෙන විස බීජ නාශක. ඉතින් වට්ටක්ක දළු පොළවේ හැදෙන හින්දා මම අද මේක කහ ලුණු දාපු වතුරේ ටිකක් වෙලා තියෙන්න ඇරලා තමයි සෝදගන්නේ. දැන් හොඳට සෝදගත්ත කොළ ටික අපි සුද්ධ කරගන්නයි යන්නේ. මුලින්ම ඔයගොල්ලන්ට පේනව නේද මේකේ නිකන් බූවක් වගේ කොටසක් තියෙනවා. ඒක අයින් කරගන්න මෙන්න මේ විදියට නූල් යවන්න ඕන. හැබැයි මෙහෙම ගොඩක් නූල් යවන්න අවශ්‍යත් නැහැ. මම මෙහෙම නූල් යවන්නේ නැතුවත් හදලා බැලුවා. ඒත් රසයේ වෙනසක් නැහැ. ඉතින් ගොඩක් ලපටි හරියෙන් ගත්තම අපිට මෙහෙම වැඩියෙන් නූල් යවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට අපි මේකේ කොළ කොටස වෙනමයි කඳ කොටස වෙනමයි වෙන් කරගන්න ඕන. මොකද කඳ කොටස කුක් කරද්දි ටිකක් වෙලා වැඩියෙන් තඹ ගන්න නිසා. ඔන්න දැන් අපි කොළ ටික සකස් කරගෙන ඉවරයි. ඊළඟට අපි මේ දිග කඳ වගේ කොටස පොඩි කෑලි වලට කපා ගමු. අඟල් භාගේ වගේ කෑලි. කොළ ටික වෙනම තියාගන්නවා. අද මම මේක ස්ටර් ෆ්‍රයි කරන්න පාවිච්චි කරන්නේ බටර්. හැබැයි ඔයගලන්ට බටර් නැත්නම් තෙල් චුට්ටක් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මාගරින් ටිකක් ඇඩ් කරන්නත් පුළුවන්. ඉතින් මුලින්ම අපි බටර් කෑල්ල පෑන් එකට දාලා හොඳට රත් වීගෙන එනකොට මේකට සුදු ලූණු ටිකක් එකතු කරනවා. මම නම් සුදු ලූණු ටිකක් වැඩිය දාගත්තා. ඉතින් ඔයගලන් කැමති විදියට එකතු කරගන්න. ඊළඟට සුදු ලූණු ටික හොඳට බැදෙනකොට අපි අපේ අර කඳ කොටසෙන් කපා ගනිපු ටික එකතු කරනවා. ඒක විනාඩියක් විතර ෆ්‍රයි වෙන්න අරින්න. මේක ඕවර් කුක් කරන්න නම් එපා. ඔන්න විනාඩියකින් විතර ලපටි කොටස් ටික, ඒ කියන්නේ කොළ කොටස් ටික එකතු කරනවා. ඒකටම අපි ලුණු පොඩ්ඩක්, ගම්මිරිස් පොඩ්ඩකුත් එකතු කරනවා. ඉතින් ඕගොල්ලන් salted butter ඇඩ් කරනවා නම් ලුණු ගොඩක් දාගන්න එපා. ලුණු පොඩ්ඩක් එකතු වුණාම ඇති. ඔන්න දැන් කොළ ටික මැලවෙන්න පටන් ගන්නකොටම අපි තව බටර් කෑල්ලක් මේකට එකතු කරනවා. ඒකෙන් හොඳ රසක් ලැබෙනවා. මතක තියාගන්න මේක ගොඩක් වෙලා බැදගන්න යන්න එපා. මොකද එතකොට තැඹිලා වැඩි වුණාම ඒකේ තියෙන නැවුම් රසය නැති වෙනවා. ඉතින් කොළ ටික යන්තම් මැලවිගෙන එද්දී අපි මේක ලිප ඕෆ් කරලා වෙන භාජනයකට දාගන්නයි යන්නේ. ඔන්න දැන් අපේ ස්ටර් ෆ්‍රයි එක රෙඩි. ඇත්තටම මේක රෙස්ටොරන්ට් ස්ටයිල් ඩිෂ් එකක්. ඔයගොල්ලෝ හදලා බලන්න. පුදුම රසක් තියෙන්නේ. වට්ටක්ක දළු කියලා හිතා ගන්නත් බැහැ. ඉතින් ඩයට් කරන කෙනෙකුට මේකත් එක්ක චිකන් ටිකක් බේක් කරලා එහෙම නැත්නම් එග් එකක් තම්බලා කෑවත් බඩ පිරෙනවා. බත් කන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාලත් හදලා බලන්න. මෙච්චර වෙලා වීඩියෝ එක බලන් හිටියට ගොඩාක් ස්තුතියි.